කියවපු පොත් අතරින් වටිනම පොතක් ගැන. ඉතින් මේක එකාට් ටෝලේගේ The Power of Now. ඇත්තටම මේ පොත වටිනවා කියන්නේ මේ පොතේ වටිනාකම කියලා නිම කරන්න බෑ. හේතුව තමයි මට මගේ ජීවිතේ තිබුණ ගොඩාක් දේවල් විසඳ ගන්න පුළුවන් වුණා මේ පොත නිසා. කියන්න පුළුවන් මේක ලොකු ස්පිරිචුවල් ගයිඩ් එකක් තියෙන පොතක්. මම මේ පොතේ සම්පූර්ණ විග්‍රහය කරන්න නැතුව chapter 1 ගැන විග්‍රහයක් කරන්න හිතුවා ඔයාලත් එක්ක. මේකේ තියෙන්නේ chapter 1 එකේ You are not your mind. ඉතින් හරිම වටින දෙයක් කියලා මම කිව්වේ අපි ජීවිත කාලේ හිතන් ඉන්නවා අපි කියන්නේ අපේ මනස කියලා. ඉතින් ඇත්තටම අපි කියන්නේ අපේ මනස නෙවෙයි. ඒක වැටහෙන්නේ මේ පොත කියවන් යනකොට අපිට දේවල් අවබෝධ වෙන්න ගන්නවා. ඉතින් ඒ අවබෝධ වීමත් එක්ක තමයි තේරෙන්නේ ඇත්තටම අපි කියන්නේ අපේ මනස නෙවෙයි කියන එක. සාමාන්‍ය පොතක් කියන්නේ අපි මේ පොත කියවනකොට අපිට තව තවත් සිතුවිලි එනවා. ඒකට අපිට වුණ දේවල් අපිට වෙන්න පුළුවන් කියලා අපි මවා ගන්න දේවල් මේ දේවල් තමයි පොතක් කියවද්දී අපිට ඇත්තටම සාමාන්‍යයෙන් අත්දකින්න හම්බෙන්නේ. හැබැයි මේ පොතේ තියෙන විශේෂත්වය තමයි මේ පොත කියවද්දී ඔයාට ඔයාගේ තියෙන සිතුවිලි පාලනය කරගන්න පුළුවන් වෙනවා සහ සිතුවිලි දිහා බලන් ඉන්න පුළුවන් වෙනවා සහ සිතුවිලි අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෙනෙක් අවදි වුණා කියලා දැනගන්නේ කොහොමද? ඉතින් මේකෙන් තමයි පොත පටන් ගන්න. ඉතින් මේ ප්‍රශ්නය මගෙනුත් කෙනෙක් ඇහුවා. ඉතින් අවදි වුණාම මොන වගේද අවදි වුණා කියලා අපි දැනගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට උත්තරයක් විදියට මේ පොතේ විස්තර කීපයක් තියෙනවා. ඉතින් අවදි වුණා කියලා දැනගන්නේ ඔයාගේ විඳවීම. ඒ කියන්නේ ඔයාගේ සෆරින්. ඔයා සෆර් කරන එක නතර වෙනවා. ඉතින් අපි සෆර් කරන එක නතර වෙනවා කියන්නේ සම්පූර්ණ නතර වීමකට වඩා ඒ ගැන අවබෝධ වෙනවා කියන එක. ඒක මෙන්න මේ විදිහට මේ පොතේ දක්වලා තියෙනවා. Buddha's simple definition of enlightenment as the end of suffering. ඉතින් ඇත්තටම ඒ කියන්නේ සෆර් කරන එක නතර කරනවා කියන එක. ඉතින් එහෙම තමයි අඳුරගන්නේ කෙනෙක් අවදි වුණාම කොහොමද කියන එක. ඒ වගේම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. Buddhists still believe that enlightenment is for the Buddha, not for them. At least not in this lifetime. ඉතින් ඇත්තටම මේ ගැනත් කතා කරන්න ඕනේ. අපි බුද්දිස්ට් විදිහට අපි ඇත්තටම හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ඇත්තටම අපිට මේ ජීවිත කාලෙදී අවබෝධ කරගන්න බැරි වෙනවා කියලා. ඉතින් එතනම අපිට ඒ දේ මිස් වෙනවා. ඉතින් ඒකත් කියන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට මේ මොහොත තුල දේවල් අවබෝධ වෙන්න පුළුවන්. අපි මේ මොහොතට පැමිණෙනවා කියන්නෙම අපිට දේවල් අවබෝධ වෙනවා කියන එක. ඉතින් මේක සංසාරෙට ගිහිල්ලා අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා දෙයක් නැහැ. සිතුවිලි කියන්නේ හරිම පවර්ෆුල් දෙයක්. ඉතින් අපි හැමතිස්සෙම මනසට ඕන විදිහට වැඩ කරන්න යනවා වෙනුවට අපිට ඕන විදිහට මනස වැඩ කරන්න අපි යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ සිතුවිලි අපි වෙනුවෙන් වැඩ කරන්න අපි යොදා ගන්න ඕනේ. ඉතින් අපේ මනසේ කන්ට්‍රෝල් එක අපි ළඟ තියෙනවා කියන්නේ අපිට ධර්මය අවබෝධ වෙන එක දුර ඈත දෙයක් නෙමෙයි. ඉතින් ඒක මේ මොහොතේ අවබෝධ වෙන්න පුළුවන් දෙයක්. එකාට් ටෝලේ හැමතිස්සෙම කතා කරනවා මේ බීන් කියන වචනයක්. ඉතින් ඔයාලා අහලා ඇති හියුමන් බීන්. ඉතින් අපි ඇවිල්ලා හියුමන් බීන්. ඉතින් හියුමන් ඩූයින් නෙමෙයි. ඒක තමයි එයා හැමතිස්සෙම කියන්නේ බීන් කියලා. ඒ කියන්නේ මේ මොහොතට හිත ගේන එක ගැන. ඉතින් මේ මොහොතට හිත ගේන කෙනෙක්ට තමයි ඒ දේ අත්විඳින්න ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් අපි ගොඩාක් වෙලාවට ඉන්නේ එක්කෝ අනාගතය ගැන හිතලා දුක් වෙනවා නැත්නම් අතීතයේ වෙච්ච දේවල් ගැන හිතලා මේ මොහොතේදී දුක් වෙනවා. ඉතින් ඇත්තට මේකෙන් වෙන්නේ අපිට මේ මොහොත මග හැරෙන එක. හිතන එක නවත්තනවා කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම වෙන්න විදිහක් නැහැ කියලා. ඔව් ඉතින් අර හැමතිස්සෙම හිතන එක නතර වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් එක පාලනය කරනවා කියලා මම අදහස් කරන්නේ ඒ සිතුවිල්ල දිහා බලන් ඉන්න එක. ඒ කියන්නේ ඔයාට සිතුවිලි එනකොට ඔයා ඒ සිතුවිල්ල දිහා සිහියෙන් යුතුව බලාගෙන ඉන්න එක. ඒක එතකොට ඔයා ඒ සිතුවිල්ලත් එක්ක දේවල් ක්‍රියේට් කරන්න යන්නේ නැහැ. ඒ සිතුවිල්ල ඇවිල්ලා හැමම යනවා. මොකද හේතුව අපි කියන්නේ අපේ සිතුවිලි නෙමෙයි. අපි කියන්නේ අපේ මනස නෙමෙයි. මෙඩිටේෂන් කියන්නේ මොකක්ද කියන එක හරියටම කිව්වොත් මේ පොතේ මෙහෙම තමයි තියෙන්නේ මේ විදියට. You draw consciousness away from mind activity and create a gap of no mind
in which you are highly alert and aware but not thinking. This is the essence of meditation. ඉතින් ඇත්තටම මෙඩිටේෂන් කරනවා කියන්නේ අපි මනසින් දේවල් හිත නිර්මාණය කරගන්නවා, සිතුවිලි වැඩි කරගන්නවා කියන එක නෙමෙයි. අපි ඇත්තටම මෙඩිටේෂන් කියලා කියන්නේ සිතුවිලි වලින් ඉවත් වෙනවා කියන එක සහ එන සිතුවිල්ල දිහා සිහින් යුතුව බලනවා කියන එක. ඇත්තටම මෙඩිටේෂන් කරනවා කියලා විශේෂ දේවල් කරන්න නැහැ. එහෙම බැලුවම අපි මේ මොහොතට හිත ගේන එක තමයි මෙඩිටේෂන් කරනවා කියලා කියන්නේ. ඉතින් අපි මේ වෙලාවේ කරන්නේ මොකද්ද? ඒ දෙයට ඔයා සිහියෙන් යුතුව බලනවා කියන එක මෙඩිටේෂන් එකක් තමයි. ඉතින් ජීවත් වෙද්දී ඒතර දවසේම අපි මෙඩිටේෂන් කරා හා සමානවම අපිට ඒ දේ බලපාන. අපිට නවත්ත ගන්නම බැරුව සිතුවිලි එක දිගට ගලාගෙන එන්නත් හේතුව තමයි අපි හිතනවා අපේ සිතුවිලි කියන දේ තමයි අපි කියලා. ඉතින් ඒක නිසා දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ මොනවා හරි ඉංජිනේර් කෙනෙක් වෙන්න කියමුකෝ. එතකොට ඔයා හිතනවා ඔයා ඉංජිනේර් කෙනෙක් කියලා. එතන මම දෙයක් කරනවා නම් මේ මොහොතේ මම ස්පිරිචුවල් ගැන කතා කරනවා නම් මම ස්පිරිචුවල් ටීචර් කෙනෙක් කියලා හිතනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මොකද හේතුව ඇවිල්ලා මනසින් එහෙම ඩෙන්ටිටි එකක් දුන්නට අපිට ඇත්තටම ඩෙන්ටිටි එකක් නැහැ. අපි ඇත්තටම ඒ වෙලාවේ කරන දේ බවට අපි පත් වෙනවා. ඉතින් ඩෙන්ටිටි එකක් නෑ. අපි වෙලාවකට සින්දු කියනවා නම් අපි ඒ සින්දු කියනවා. ඉතින් අපි උගන්වනවා නම් අපි ටීචර් කෙනෙක් වෙනවා. ඉතින් අපි මේ මොනම දෙයක් කරත් අපි ඒ බවට පත් වෙනවා. ඉතින් ඒකට එක රාමුවක් කියලා අපිට මෙහෙමයි කියලා හඳුන්වන්න දෙයක් මෙතන ඇත්තටම නැහැ. ලව් රිලේෂන්ෂිප් ගැන කතා කරොත් ඇත්තටම මේකේ තියෙනවා real love doesn't make you suffer. ඉතින් ඇත්තටම ආදරය කරන කෙනෙක් ආදරේ බවට පත් වුණ කෙනෙක් සෆර් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් සමහර අය කියනවා මම එයාට ඇත්තටම ආදරය කරා, එයා ගියා, ඒක නිසා මම ගොඩාක් දුකින් ඉන්නේ. එහෙම දෙයක් නැහැ. මොකද හේතුව ඇවිල්ලා ඒ කෙනාව ළඟ හිටියත් නැතත් unconditional love කියන්නේ ඔයා වෙනස් වෙන්නේ නැහැ. ඔයාට බලපෑමක් වෙන්නේ නැහැ. ඔයා කොහොමත් ආදරේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට කිසිම බලපෑමක් තව කෙනෙක්ගෙන් වෙන්නේ නැහැ සහ ඔයාගේ ආදරේ වෙනසක් වෙන්නෙත් නැහැ. ඔයා සෆර් කරන්නේ නැහැ. කෙනෙක් දුකට පත් වෙන ප්‍රධානම හේතුව තමයි දේවල් පිටතින් බලාපොරොත්තු වෙන එක. ඉතින් අපි හිතනවා අපි ළඟ ඉන්න අපි ආදරය කරන අය මෙහෙම කරයි, අර මේන්දී මෙහෙම කියලා. ඉතින් අපි එයාලට කන්ඩිෂන්ස් දාගෙන තියනවා. ඉතින් ඒකයි හේතුව අපි දුක් විඳින. ඉතින් දුක් විඳින එක හේතුවක් නම් ඇත්තටම අපි කෙරෙහි යොමු කරගන්න ඕනේ බලාපොරොත්තු කියන දේවල් නැති. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මාව බලනවට මාව පිටතින් දකිනවට වඩා ඔයා ඇතුළතින් මාව දකින්න කියලා. ඉතින් ඒකට හේතුව තමයි ඔයා බුදුරජාණන් වහන්සේව පිටතින් දකිනවට වඩා ඔයාට ඇතුළතින් දකින්න පුළුවන්. ඒකට හේතුව ඔයා බුද්ධ බවට පත් වෙනවා. ඉතින් එතකොට අපි ඇත්තටම බුද්ධ කියන ස්වභාවයට පත් වුණාම ඒ දේ අපිට දැනෙනවා සහ දකිනවා. අවබෝධ වෙනවා. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ උනත් දේශනා කරලා තියෙන්නේ. පිටතින් දේවල් හොයන්න එපා. ඒක හැමතිස්සෙම අපි ළඟ තියෙන දෙයක්. The power of now කියන්නේ ඇත්තටම මේ මොහොත කියන්නේ ඔයා. ඉතින් ඔයා මේ මොහොත බවට පත් වෙනවා. මේ මොහොත ඔයා බවට පත් වෙනවා. ඉතින් මේ පොත කියවලා නැත්නම් මේ පොත අරගෙන කියවන්න. ගොඩාක් වැදගත් වෙයි ඔයාලගේ ජීවිතේට. ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මේ පොතේ අනිත් chapters ගැනත් මම ඉස්සරහට වීඩියෝස් ඔයාලට කරන්නම්.